හෙලෝ බොයිස් අන්න සොරි බොයි ඇහිල්ලා තියෙන චූටි දෙයක් ඔයගොල්ලන්ට පෙන්නන්න. හරිද? මේ තියෙන බොයිස් සාමාන්‍ය දැන් මේ දවස්වල කොල්ලෝ ටිකක් හොයනවා. සාමාන්‍යයෙන් ක්වොලිටි එකක් ඕනේ ටිකක් සාමාන්‍ය බජට් රේන්ජ් එකට හරියන 13 gen 14 gen වලට නිකන් හොඳ ගැම්මක් ගන්න පුළුවන් ප්‍රොසෙසර් සපෝට් කරන මදර්බෝඩ් එක. හරිද? මම ඔයාලට නිකන් මම යූස් කරලා තියෙන නිසා මම මේක නිකන් පොඩි අත්දැකීමක් විදියට ඔයගොල්ලන්ට මේක දාන්නේ. බලන්න මේක යූස් කරන්න ගන්න ප්‍රමාණයෙන් 54500ක් වගේ තමයි මම හිතන්නේ බයි කරන්න තියෙන්නේ. ගොඩක් තැන්වල දැනට අඩුයි. නමුත් මේක ගන්න පුළුවන් සමහර තැන්වල තියෙනවා මම දන්නේ අපිට රෙඩ් ලයින් එකේ හරි මොකද ලිබර්ටි ප්ලාසා එක පැත්තේ ගියොත් අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා. මේක ඇත්තටම බොයිස් ස්ටුපිඩ් බෝඩ් එකක් කිසිම කේස් එකක් නැහැ. ඒකට මම යූස් කරන බෝඩ් එක මට තේරි ආයේ නියම තමයි. හරිද? මේක බොයිස් කෙලින්ම මම බෝඩ් එක නම් ගත්තොත් Asus වලින් තමයි මම සාමාන්‍යයෙන් යන්නේ. මොකද MSI බෝඩ් එක හොඳයි. නමුත් සමහර පොඩි පොඩි ෆෝල්ට් එක කියන්නේ අපි හිතමු මේ කරන්ට් පොඩි ෂෝට් අවුට් එකක් වෙලා හරි මොන හරි දෙයක් වෙලා සමහර BIOS වලින් පොඩි ඩිබග් ප්‍රශ්න එහෙම MSI වල ගොඩක් වැඩි. ඒකට සාපේක්ෂව ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මේක සුපිරිම ඔප්ෂන් එකක් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ගන්නවා නම් මොකද මේ මම හිතනවා මේ බෝඩ් එකේ වටිනාකම තියෙන කියන්නේ මේකට පුළුවන් අපිට MEI slot 3ක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට hard disk 3ක් ගහ ගන්න පුළුවන් එකපාර. ඒ අතරතුර මේක DDR5 support කරනවා. video trap 5 තමයි තියෙන්නේ. RAM slot 4ක් තියෙනවා RAM slot. ඒකත් එක්කම අපිට NVMe slot එකකට අපිට මොකද කියන්නේ cooling system එකත් එක්ක මේක ARGB. ඒ කියන්නේ ඔයගොල්ලන්ට controlling support කරනවා fan වලට board එකට support කරනවා. ඒක කිසිම case එකක් නැහැ. ඒකෙලින්ම අපිට ඒ පැත්තෙන් බලන් ගියොත් chipset එක තියෙන B760 chipset එකක් තියෙන කිසිම ගැටලුවක් නැහැ. පැතින් බලමු උත්තරේ සුපිරිටම තියෙනවා. මේකට පොයි ඔයගොල්ලන්ට තවද මතක් කරනවා ඔයගොල්ලන්ට PCI Gen 5 support කරන ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි VG එහෙම ගහදී තමයි 3.0 4.0 දැන් එන්නේ 4.0 සමහරක් කියලා අපි support කරලා. So දැන් 5.0 දැන් කියන්නේ 560 590 වගේ හොඳ graphic card එකක් use කරන්න පුළුවන්. මම හිතනවා බජට් එකට සුපිරිම ගේමින් වලට හරියන හොඳ බෝඩ් එකක්. මොකද දැන් යන රේන්ජ් එකත් එක්ක දැන් RAMs ගණන් වලත් එක්ක බැලුවොත් ඉතින් පනල්හොල්ලි බෝඩ් එකයි RAM එක එකම ගානට යන්නේ. ඇත්ත කතාව. මොකද RAM එක RAMs මාර්ජර් ගණන් ගිහලා තිනවා. ඔයගොල්ලෝ ඒ වගේ වීඩියෝස් මොන හරි ඕනනම් කියන්න මම ඒකත් අනිවාර්යෙන් අරන් එනවා ඔයගොල්ලන්ට. මොකද මම කැමරාව එච්චර ගෝල්ඩි නෑ මතක් කරන්න ඕනේ. කැමරාව ගෝල්ඩි නෙවෙයි දවලන්නේ අපි පුළුවන් විදිහට වීඩියෝ එකක් කරලා දානවා ඔයගොල්ලන්ට. ගන්නවා නම් මෙන්න සුපිරි බෝඩ් එක 54500ක් වගේ වෙන්නේ. මම ඔක මේක දාන්න ඕන පොයින්න නම් විස්තර ටිකක් බලන්න ඕන නම් මම මේක ස්පෙක් එකක් දාන්න බලන්න ඔබ. මේක ප්‍රීමියම් බෝඩ් එක එහෙම Asus එකකින් සාමාන්‍ය බෝඩ් හොඳයි. Asus වල ලෙඩ සාමාන්‍යයෙන් මම දන්න හැටියට ලෙඩ අඩුයි. ලෙඩ එන ප්‍රමාණය අඩුයි. එනවත් ඇති නැත්තේ නෑ. මම දැන් අවුරුදු 4 5ක ඉඳන් 5 6ක ඉඳන්ම හිතන්නේ. Asus වලට එන මොකද මම MSI පාවිච්චි කරා යූස් බෝඩ් නම් ගන්න එපා ගොඩක් වෙලාවට. අනිවාර්යෙන් 3 years warranty එකක් ඒක බලන්න. මේක ලොකු එකක්. මේකේ අනිවාර්යෙන් USB 3.2 support කරනවා. ඔව් network වලටත් හොඳයි. මේක සුපිරි බෝඩ් එකක්. ඔයගොල්ලෝ try කරලා බලන්න. 54500 තමයි දැන් තිබුණේ price එක. දැන් නම් වෙනස් වෙන්නද කියලා මම හිතන්නේ. සමහරට වෙනස් වෙන්නත් පුළුවන්. බලමු. try කරලා බලන්න. මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න ටෙස්ලොක්කා YouTube channel එක. අපි ඉස්සරහට තව හොඳ වීඩියෝස් ටිකක් අරන් එනවා. බලන් ඉන්න. goodbye ටටා